හලෝ බඩිස් කොහොමද? ඔන්න අද වාරේ මාලිබොඩින් සිරිපා කරුණා කරන්න හදන්නේ. අපි මාලිබොඩ පාරේ දැන් චූට්ට දුරක් ආවා. ඒ කියන්නේ අර දේවාලයෙන් පහු කරගෙන පොඩ්ඩ දුරක් උඩට ආවා. ලස්සන කැලයක් මැද්දෙන් ඔයාලා දන්නේ නැති මාලිබොඩ පාරේ ගිහුවම පොඩක් භයානක. ඒ වගේම පරිසෝහාව දාම ගොඩක් තියෙන පාරක් තමයි. එහෙනම් ඉතින් අපි ඉස්සරහට යනවා. ඔයාලා බලාගෙන ඉන්න අපි කොහොමද මෙතෙන්ට නිකන් ආවේ. ඒ වගේම අතන දේවාලේ සීයා අපිට ආඥා හැම කරා ගමන සාර්ථකව ගිහින් ලැබෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක දිගටම එකතු වෙලා ඉන්න. අපි ඉස්සරහට යනවා. ඔයාලා ඒ ටික බලාගෙන ඉන්න. දැන් අපි ඉන්නේ මාගල්ගංගිය. මේකලා මාගල්ගංගිය කියන්නේ. මෙතනලා මහවැයට තව කිලෝමීටරයක් කී කාලක් විතර දිනවා මහවැය කියලා තව එකක් හම්බ වෙනවා. එතනලා කිලෝමීටර එකමාරක් විතර ගියාම තාම වෙනවා කොරසනෙලුව කියලා ඇලක්. මම හැබැයි කොරසනෙලුව කියන ඇලලා දැන් කුරුවැල කියලා ගහලා තියෙනවා. එතනලා කිලෝමීටරයක් උඩට ගියාම සාමාන්‍ය ගාන නැගලා බහලා යන්න හම්බ වෙනවා. ඊට පස්සේ පල්ලමක් හම්බ වෙනවා. පල්ලමේ වංගු 6ක් විතර දිනවා. පල්ලමෙන් ගිහලා කිලෝමීටර එකමාරක් විතර යනකොට සීතගඟුල හම්බ වෙනවා. මේ මාගල්ගංගියේ ඉඳලා සීතගඟුල ළඟට යනකම් තියෙන්නේ කිලෝමීටර් 5ක්. දැන් 7ක විතර අමාරුයි. ඔතන ගමන් නැහැ කොල්ලෝනේ ඔක්කොම ඉන්නේ. මේ මාගල්ගංගේ ඉඳලා සීතගඟට යනකල් වතුර බෝතල් උස්සගෙන බර අරන් යන්න එපා. දිගටම වතුර තියෙනවා. මේ සීතගඟුලේ ඉඳලා විනාඩි 45කින් උඩරිම මෙතනට ගියාගේ එහා පාරට. ඒ ඔයාලට කොහොම හරි පැය 4කින් මෙතනට ගියාගේ. සාමාන්‍ය ගානේ. අපට හම් වෙනා බෝඩ් එකක්. මේ පැත්තට ශ්‍රීපාද ස්ථානයේට මේ අපි ආපු පාර මාලිබොඩ පාර. ඉතින් මාලිබොඩට එන්න, ඒ කියන්නේ ශ්‍රීපාද යන පාරට එන්න දරණීගලට ඇවිල්ලා උඩ මාලිබොඩ බස් එකේ ඇවිල්ලා එතන ඉඳන් එන්න තියෙනවා මේ අපිට පයින් ආවත් ගොඩක් දුර එන්න තියෙනවා. මග්ගාව නම්බරයක් තියෙනවා. අපිත් ආයේ ලොරි එක. ඔයාලා දකින්නද අපි ලොරි එක එනවා. ආතල්ලේ. ඒ ලොරි නම්බරේ තියෙනවා. මම යටින් දාන්නම්කෝ. එහෙම කතා කරලා බලලා එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් පයින්ුත් එන්න පුළුවන්. පයින් આવොත් එතනටත් යනවා. පැය කමාරක් වගේ ආයි ගොඩක් දුර එන්න තියෙනවා. අද අපේ නඩේ ඉන්න 10ක්. මමත් එක්ක 10ක්. යන්කෝ ඉස්සරහට. ඔන්න අපේ නඩේ ටික දෙනෙක් මෙතන ඉන්නවා. ඉතුරු කට්ටිය කොහෙද දන්නේ අපි. කොහොම හරි 10ක් ආවා. දැන් මෙතන ඉන්නේ කීයදව? 8යි. ඔන්න ඉන්න අර ඉස්සරහින් ඉන්න චමිත්. බලන්න. ඊට පස්සේ ඉන්න හාවේදු. ඊට පස්සේ ඉන්න අපේ ආදරණීය කජ්ජා. ආමදාම් පොල්ල තියෙන කාද ඇවිල්ලා. ඊට පස්සේ ඉන්න අනුග. අසේන් ඉන්න. සජිත් ඉන්න. උන් ෆස්ට් ටයිම් දකින්නේ. අසේන හැමද දැකලා නැහැ නේද මං කලින්. පොඩි දාලා තියෙන්නේ මේ පාරේ. පාරවා ගන්න පුළුවන් පාර පේනවා වාරේ නිසා. දැන් නගින්න පටන් ගන්න චුට්ටක් කියලා. 10යි 20යි වෙලාව. බලමු කොච්චර ලෑයිද කියලා අපිට රත්න පාරට යන්න. වහන්සි නම් දිනවා පොඩ්ඩක් මේ ඒ වුණාට මේ පට්ට කන්දක් තියෙන දිගටම. ඉතින් අපි දන්නේ නැහැ මොනවා කිසිම කෙනෙක් මෙතන අපේ කවුරුත් ගිහිල්ලා නැහැ මේ පාරෙන් කලින්. කොහෙද තියෙන්නේ අරද යන මොකුත් දන්නේ නැහැ. මැප් එකක් බලන්න සිග්නලුත් නැහැ. යන්න තමයි තියෙන්නේ. කට්ටිය සද්ද නැතුව යන පරිසරයේ සද්ද එනවා. ඔය එනවනේ සද්ද. මේ ඉන්න අපේ නඩේ ඉතුරු තුන් දෙනා. මේ ඉන්න සසික. මේ මූණ නම් සුපුරුදු මතකයි. මේ ඉන්න විරාජ්. හරිනවා සසිකලා මල්ලි. අලුතෙන් අවුඩ දෙකක්. මේ වගේ ගමන් යද්දි යන්න ඕනේ ලොකු නඩේක් නේද මහවිදු. මොකද හිතෙන්නේ? ස්වභාව දහම ඉඳගෙන යන්න තියෙන එක තරම් වෙන සතුටක් කොහෙන්ද?
දාඩියම දාලා තියෙන්නේ දැන් මේ තෙමිලා වගේ. ඉතින් මම මේ දෙයක් පෙන්වන්න හැදුවේ මාර සිනිදුයි ඈ. සෝභාදාමේ නිර්මාණ තමයි ඉතින්. හැමතැනම මේ වගේ තමයි මේ. වාරෙට කට්ටිය යනවා. අවාරෙට ලස්සනට පාසි බැඳෙනවා. අපි පොඩ ඇවිල්ලා රෙස්ට් කරා කියන ඉතින් කට්ටිය ෆොටෝ ගැහුවා. මේ තියෙන්නේ මහඔය නේද අසෙන්? මහඔය. අපි ආ ඉස්සරහට මේ වතුර පාරවල් තියෙන හැමතැනම වතුර පාරවල් උඩින් තමයි යන්න තියෙන්නේ. දැන් වැස්සොත් එහෙම පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ දවස් ටිකෙන් මෙහෙට වැස්ස නේද? ඊයේ විතර වැස්සේ නැති. ඉතින් ඉක්මනට යන්න ඕනේ සීතකවලින් උඩට වෙන්නේ. මම කොහොමද ඉස්සරහට? ඔයාලා ගිහින් එන ගමන්ද? ඊයේ ගියේ සෙනගද? මේ පැත්තේ සෙනග රත්නපුර පාර සම්මුණාම. රත්නපුර පාර සෙනග නෑ. ඒ පාරේ කට්ටිය මේ පාරට හරවනවා. කඩි කොලයක් ගන්න. ඔය තියෙන්නේ කොල. මාර ලස්සනයි ඉතින් වටේ. සද්දයක් බද්දයක් නෑ. අපේ කතාව විතරයි. මේක අඩුයි අපේ මොරිය. පොට්ට සීතලනේ. ඔය ඉන්න වාන්න සීතලද කියලා. ඊ අර දුම යනවා මේ කොලේ රස්නෙට දන්නේ නෑ වතුර හිතලා අම්මඩ සිරි මාරු ඈ මේ බලන්න කුණු වතුර අර ඒකේ මුයිදුම් වැදුනා වීඩියෝ එක දිගට මේක ගොඩලා ඉන්න අපි පහළට කරුණා කරන්නේ හැටර්න් වලින්ද රත්නපුරෙන් දිහා තාම ෂුවර් නෑ බලාගෙන ඉන්න හැමෝම කෝල් ගන්නවා ගෙවල් වලට අම්මා තමයි හැමදේම හොයන්නේ වෙනුම් වැඩක් නෑ මේ බලන්න මේ ගස්වල ලස්සන පාසි බෙදේ තියෙන උඩි දම් පහළට අපි ටොපිකොලාරාමේ වුණත් මේ පාර දැක්කේ නෑ නේද බා? ප්ලාස්ටික් මොකුත් නෑ. ඔය හොන්න අහගන්න සද්දය. අර බකමුණික් කෑ ගහනවා අර පැත්තෙන්. මේ බක්කුරෝ. ඒ කියන්නේ දැන් මේ පාරේ අපිට කිලෝමීටර් 12ක් යන්න තියෙනවා. සිරිපාදෙටම අර 100 කියපු විදියට සීතගවුලට කිලෝමීටර් 4ක් තියෙනවා. එතන ඉඳන් ඉස්සරහට කිලෝමීටර නම් ගියද දන්නේ නැහැ. විනාඩි 30ක් 40ක ගමනක් තියෙනවා. ඉතින් බලමු මේක සෙට් වෙන්නේ ගිහිල්ලා තින්නේ අර එරත්න පාරට. සීතගවුල නෙමෙයි ඉදිකටු පාරට පොඩ්ඩක් පහලින් තමයි. ඉදිකටු පාර පොඩ්ඩක් පහලින්. ඒ පැත්තෙන් හම්බෙන සීතගවුලට පොඩ්ඩක් උඩින් තමයි මේ පාර ගිහිල්ලා ඒ පාරට එකතු වෙන්නේ. කරවල වැටෙන්න කලින් මාලිවඩ පාරෙන් එරත්න පාරට යන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපේ අනිතුන් කොහෙද දන්නේ නැහැ. අපිට විතර ඉස්සරහ යන්නේ. අනිත් අය කොහෙද කියලා හොයාගන්න නැහැ. යන්නා ඉස්සරහට ගිහින් බලමු අපි. ඔයාලා දකින්න ඉතින් මම පෙන්නුවා වෙලාව 10:20යි. අපි අතනින් අර ටිකක් උඩට ඇවිල්ලා වෙලාව පෙන්නද්දි. දැන් වෙලාව 12:02යි. තව එකමාරට වඩා ඇවිල්ලා තනිකර කන්ද තියෙන ඉතින්. අපි යන්නේ සෙනසුරාදා ඉඳලා දවස් දෙකක හරිද? මේ දවස් දෙකේ අන්තිම කාලේ නිසා සෙනඟ වැඩි පොඩ්ඩක්. බෑග් එකේ මම බරයි ඉතින්. අපි ඇවිල්ලා මෙතන වාඩිලා හිටියේ හරියද? අපි දන්නේ මේ කුරුවැල කියලා.
අර බෝඩ් එකේ තමයි කුරුවැල කියලා දන්නේ. ඒ කියන්නේ අපි ගොඩක් දුර ඇවිල්ලා. අපි දැන් මොනවද කනවා? මලක් දියම් පාන් ගෑල්ලා. රෝස් කරව පාන් තියෙනවා. අපි දැන් පානෝ ඒක නිකන් පඩක් වගේ වා. පානෝයි ජෑමුයි කනවා. මේ පාන් කෑල්ල මැද කාලා තමයි හයිදු අරගෙන තියෙන්නේ. මේකෙත් එහෙමයි මේ. නදරේ කාලා අරගෙන තියෙන්නේ. මේ දැන් යන කන්ද පේනවද දන්නේ? ඊ මාර්ලුක කන්දක් තියෙන්නේ. මේ ආපු කන්ද? ඔය කනවා? අනේ පාවා ඒව කන්න. තව චුට්ටක් තව ටික දුරක් තියෙනවා සීත කකුලට යන්න අපිට. හරි හරි ඇත්තම කියන්නම්කෝ. ගොඩ දුරක් තියෙනවා. සිරිපාදේ මේ දැන් එනවා පිටිපස්සෙන් අපේ සෙට් එකම දැන් එක්කියයි නැත්තේ කජ්ජ පමණයි කජ්ජ කලින් ගියා මේ හැම ගහම මේ වගේ බදා ගන්න හිතෙනවා ඊට වඩා සමරද්ද වාසි බෙදලා සුභාදාමේ ආශ්චර්ය නේද නැද්දකින්න ඈ අනේ ඇදෙන්න රෙස්ට් කරන තැන කට්ටිය ගියා කොහෙ ගියක්ද දන්නේ කට්ටියක් ඉස්සරහ කට්ටියක් පිටිපස්ස මම විතරයිද යන්නේ පොලිතීන් ප්ලාස්ටික් පරිසරේ දාන්න එපා කියලා තියෙනවා හැමතැනම ගහලා තියෙනවා දැක්කේ නැහැ මෙහි වැඩි තියෙනවා ඉතින් අවුත් දාන්න එපා පොලිතීන් ප්ලාස්ටික් පරිසරය සුරකින්න ඕනේ හැටන් පැත්තෙන් එහෙම දැකලා තියෙනවනේ ඉතින් යද්දි පාර ගන්න දෙයක් නැහැ කවුරුත් නැහැ මම යන පාර හරිද දන්නෙත් නැහැ මම හිතන්නේ පාර හරි තනිකම යද්දි මහ රාතල්ලයක් තියෙන්නේ කොහොමද අඩේ මාරුවේ සීත ගගුලට ගිහින් පෙන්නනවාමයි කියලා හිටියේ එතනින්ම වීඩියෝ එක ගන්නවා කියලා. ඒත් බෑනේ ඉතින් කරන්න මේ වගේ ලස්සන දකිද්දි. නේද? ලස්සන දකිද්දි පේනවා මට මේ. නිකන් මම අර අමුතු කැලේකින් යනවා වගේ නේද මේ? වටේටම මේ කූරු කූරු හිටවලා වගේ. ඈ? අර 100 කිව්වා මොකද්ද රතු මොකද්ද රතු ඇලක් නේද බා රතු ගල් තියෙන ඇලක් හම් වෙනවා කියලා මේ ඇල රතු ගල් තියෙන්නේ මේ අම්මට සිරි මේ අපි කතාවෙන් ඇවිල්ලා තියෙන්නේ සීත ගගුල ළඟට අම්මෝ මේ සීත ගගුල තියෙනවා අවුරෙන් දිනේ නාන්නේ මාර සතුටුයි ඒ කියන්නේ අපි කිලෝමීටර් 4ක් ඇවිල්ලා තියෙනවා 2:20 ඇවිල්ලා අපි ආවේ 10:20 අඩෝ පැය 4ක් ගිහින් බා ඔන්න අපි කුරුගග නැත්තා එළිය ගහලා කුරුගග එන නැත්නම් සීත ගගුල දැන් මෙතෙන්ට ආවොන්න දැන් අපේ අනික් කට්ටිය එනවා කට්ටියත් එක්ක එකතුලා මෙතන නාමු නාලා කාලා යන්න තමයි තියෙන්නේ
අරේ නම් කන්දක් තියෙනවා මොකද්ද කියලා පේන්නේ නැහැ මීදුමත් එක්ක. මේ වතුර වල පාට කියන්නේ පාටක් නෑ මේ. විවිධ වෙන ක්‍රිස්ටල් ක්ලියර් වතුර තියෙන්නේ. අපි යන් දැන් නාන්න. අපි ඉතර නාලා වර්ගා කට්ටිය නානවා. දැන් කන්න ඕනේ නේද? ඔන්න අපි කන්න යන්නේ. වෙලාව 3:52යි. ඒ කියන්නේ 4යිනේ. අපි ඔයාලා දකින්න ඇති මෙතනට ආවේ 2:20. මෙච්චරලා ඉතින් නෑව කෑවා. ඉතින් ඒ ටික ඔක්කොම කරගෙන දැන් තමයි යන්නේ. ලස්සන බලාගෙන යන්න ඉස්සරහට. හතරයි. අපි ඔන්න 4:14 දී උදේ 10ට ඇවිල්ලානේ. ඉරත්න පාරට ආවා. මෙදිනේ. ශ්‍රීපාදයට අර පැත්තට මේ පැත්තට මාළුබොටට. ඒ කියන්නේ මේ පාරට ආවොත් අවුලක් නැහැ. මොකද මේ පේනවා නෙමෙයි ලයිට් තියෙනවා. රැට උනත් යන්න පුළුවන් හැමින් ඇවිදගෙන. අපි ඉතින් අතන පැය දෙකක් විතර රෙස්ට් කරානේ කොහොම හරි. එතකොට බලද්දි ඉතින් පැය කීයක්ද? 4ක්? ඔව් 4ක් වගේ ගිහිල්ලා. වාත් එනවා නා? ඉතින් පැය 4ක් යනවා. අපි දිගට පාන්ට ඇවිල්ලා ගොඩක් කියලා දැන්. මෙතන ගොඩක් කියලා හිටියන. දැන් යන්න ඕනේ ඉස්සරහට තාම. මෙතනට පොඩ්ඩක් රෙස්ට් කරා. මාලිබුඩින් ආවත්, රත්නෙන් ආවත් පළවෙනි සිරිපත් වෙන්නේ මෙන්න මෙතන. අද පේන්නේ වැහිලා. අන්න බලන්න සිරිපාදේ. අන්න තියෙනවා. සිරිපාදේ. පරාට. මම කනවා රොටි. අවිද මොනවද ගත්තේ? අම්මට සිව් ජෑම් පාග. මට මොන ජෑම් පාගක් කන්න අවසන් ආවා. පොඩි නම් මගේ ජෑම් එක අරගෙන. අපි මේ ඉන්නේ ගල්ලන් ගිරි අපිට කියන්න බැරුණා ආවා කියලා. කොහොමද කොල්ලන්ට වැඩක් සෙට් එකක්. මැච් එක යනවා. අපි දැන් තීරණය කරා. දැන් මෙහෙම ඉහළට කරුණා කරලා දැන් වෙලා කියව 9:06යි. ගිහිල්ලා මේ හෙතෙන්ට එන්න පුළුවන් වෙන්නේ පාන්දර 1ට 2ට. එහෙම ඇවිල්ලා අපි හැමම මේ 15 පරණවරන්න පටන් ගන්න රත්නපුරේ. දැන් සිනේක පොඩ උඩට යන්න. පාර පේන්නේ. මේ ඉන්නේ සෙට් එක. ඔන්න තියෙන හැලක. අපි දැන් මේ කොච්චර ගියද මම අපිට මේ චුට් එන්න? පැය දෙකක් විතර ගියා. කිලෝමීටරයකටත් අඩු දුරක් කියනවා. පාර සෙනගක් ඉන්නේ අර. Wow. මාරසෙනයක් ඉන්නේ අපි උඩහට ගිහිල්ලා වැදලා එහෙම පහළට. දැන් ඉතින් මෙහෙම අපි පහළට කරුණා කරනවා මොකද? ඉන්න ඉඳ නෑ උඩ. අපිට ඉන්නත් බෑ වගේ. මේක නිසා. ඔන්න අපි දැන් පහළට ආවා. පහළට කරුණා කරා. දැන් මේ කනවා හපවුතරයක් කනවා. අට්ටුවට ගිනි. දවසම කනවාද? කනවා. කාලා හැම ඉවර වෙලා පොඩි රෙස්ට් එකක් කරන් යන්නේ නේද? ඔන්න අපි මේ පලාබද්දල පාරේ දැන් ඉස්සරහට යනවා. පලාබද්දල පාර හේවත් රජමාවත. කොච්චර දුර තියෙද්ද දන්නෙත් නෑ වා. මොකද හෙව්වෙත් නෑනේ. දුර දන්නේ නෑ. බලමු ගිහිල්ලා. ඔන්න දැන් එළිය වැටලා තියෙන්නේ ඉර නම් අපිට තාම පේන්නේ නෑ. ඉර උදා වෙලා තියෙන්නේ ඒවා. මේ අසීන් ගාව මෙතන ඉන්න කළු ගාව පටන් ගන්න. කොහොද තියෙද බා? අම්මට සිරියෝ මේ. අඩෝ. මෙතනින් කම කළු ගාව පටන් ගන්න. ඔන්න මේ පාරේ තියෙන විශේෂතාවය. පාපාඩි 14600ක් තියෙනවා. කළු ගාව පටන් ගන්න දැන් මෙන්න ඉන්න අපේ කට්ටිය තාම පණ පිටින් ඉන්නවා. පණ පිටින් ඉන්නවා. කළු ගාව ලොකු වෙනකම් අපි යන්න බෑම. අඩෝ. ඉතින් ඇත්තටමනේ. යන් අපි ඉස්සරහට. ඔන්න මේ පාරේ හැමෙන් තව විශේෂතාවක් පහු කර ලීනියල මේ අපි පැය 24ක් දැන් ඇවිදිනවා නේද මං නොනිදා මේ ඇස්වලේ මැටි පේනනේ
කිසිව රෙස්ට් ගත්තට නිදාගත්තේ මුකුත් කරේ නැහැ. එක දිගට ආවිදිනවා. හරි 10ට නෙවෙයි ගෙදරින් පටන් ගත්තා. 6ට. දැන් වෙලාව 10යි කියනවා. 10:00මාරයි. දැන් මෙතනින් පහළට ගියාට පස්සේ අපි බස් එක නැගලා ඊට පස්සේ ගෙදර යන්න ඕනේ. ඔන්න අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක දිගටම බැලුවට thank you. subscribe කරේ නැත්නම් subscribe කරන්න. bye කියන්න. bye bye. එහෙනම් thank you. love you මුම් එකක් දියා. කොයිද මන් දෙන්න හැදුවානේ මූ මට උම්ම එකක් දෙන්න